කිව්වත් කතාව මතක නේද? නෑ සිරාවටම සත්‍ය කිව්වම මතක නෑ. ඉතින් අර අප්පා ඔයා දන්න මේ කතා කරන මම විදිය ඉමෝ ලයිව් ගියේ කතා කරන නෑනේ මම. විදිය අයියේ මම ඉමෝ ලයිව් ගිහිල්ලා නෑනේ. ඒ වුණාට ඉමෝ ලයිව් එකෙත් එක්කෙනෙක් ඇවිල්ලා මාව මං ගැන කියනවා. මේකේ එයාත් ඉන්නේ කොහෙද කොරියන් වල වෙන්න ඕනේ ඉන්නේ මට මතක නෑ එයා කියන මං එනට කවදාවත් ඉමෝ මං එයාට බැන්නත් එක්කන්. කිව්වත් කතාව නේද? මතක නෑ සිරාවටම සත්‍ය කිව්වම මතක නෑ. ඉතින් අර අප්පා ඔයා දන්න මේ කතා කරන මම විදිය ඉමෝ ලයිව් ගියේ කතා කරන නෑනේ මම. විදිය අයියේ මම ඉමෝ ලයිව් ගිහිල්ලා නෑනේ. ඒ වුණාට ඉමෝ ලයිව් එකෙත් එක්කෙනෙක් ඇවිල්ලා මාව මං ගැන කියනවා. මේකේ එයාත් ඉන්නේ කොහෙද කොරියන් වල වෙන්න ඕනේ ඉන්නේ මට මතක නෑ එයා කියන මං එනට කවදාවත් ඉමෝ මං එයාට බැන්නත් එක්කන්. එයා කියනවා මම ඉමෝ ලයිව් එකේ හිටියමලු අත කපාගත්තලු කොල්ලෙක් නිසා. ඔක මොකද්ද ගාල්ල පැත්තේ කොල්ලෙක් නිසා මොකද්ද මන්ද තිලින කියලා තිලින කියලා කොල්ලෙක් නිසා. අයියෝ මම ඔව් මං ඊට පස්සේ බැන්න පිසද මම ගිහිල්ලා නෑ මං ඔය වොයිස් රූම් chat එකට ගිහින් යන්නේ දැන් යනවනේ බිගෝ එකට ආවේ 2015 අයියා TikTok live වත් මම යන්නේ නෑ මම හිතේ තියන් ඉන්නේ ළඟදි කාලෙක TikTok live බහිනවා ඔක්කොම චක බ්ලාස්ට් කරලා යනවා TikTok live TikTok live ඉතින් live යන්න ඕනේ නැහැ මොකටද අහලෝ ඉතින් එහෙම යන්න ඕනේ නැහැ නේද? සමහර විට අයියා මම ලබන මාසේ ලංකාවට යන්න ඉඩ තියෙනවා එහෙම වුණොත් නම් යන්න වෙන්නේ ඔයා ලබනවා කියන්නේ ජනවාරියේ සමහර විට එහෙම තමයි හිතේ තියන් ජනවාරි නෙවෙයි මම මෙයාලගේ ටිකට් ඉල්ලලා තියෙන්නේ මෙයාලගේ මට අයියේ මේ අතේ අමාරුවනේ එන්න අමාරු වැඩි අප්පා ඒ දන්නේ ටිකක් එකපාරක් බැලුවේ නැද්ද? ඒ කියන්නේ බැලුවා කලින් මෙහින් තිබ්බේ නැද්ද? බෙහෙත් කරා නැහැ කලින් තිබුණ නෑ අයියේ මං හිතන්නේ මේ කොරෝනා බෙහෙත විදපු තැන ඉඳන් තමයි මේ අමාරු තියෙන්නේ මේ මෙතන රිදෙනවා එයාලා කියන්නේ මේ හරි ඔපරේෂන් කරන්න ඕනේ කියලා මං ඒකට කැමති නෑ අයියේ ලංකාවට ගිහිල්ලා කොහොම හරි බෙහෙත් කරා නම් මේ ඒ කියන්නේ අර සිංහල බෙහෙත් කරා නම් සමහර විට ඇරෙන්න ඉඩ තියෙනවා ඒකට තමයි ගොඩක් යන්න කියලා ඉන්නේ රස්තියාද වෙනවා බලන්න ආවට නම් වැඩක් නෑ මම දැන් කට් කරනවා ස්කෑන් එකක් කරලා බලලා හිටියා නම් හරිය නේද? අයියේ බැලුවා ස්කෑන් එකක් කරලා බැලුවානේ අර නහර මොකක් හරි එහෙම අවුලක් මේවා එකක් කියලා තමයි යාලා කියන්නේ කොහොමද දන්නේ බලමු මේ මගේ තාත්තා නම් කැමති නෑ මගේ කල්පනාව අයියේ ලංකාවට ගිහිල්ලා බලන්න ලංකාවට ගිහිල්ලා බලන්න ඔව් බලමු දෙයියනේ කියලා ලංකාවට ගිහිල්ලා එතකොට සමහර විට අයියේ මේ මොකක් හරි අවුලක් තියෙනවා නම් හොයාගන්න හරි පුළුවන් නේ එතකොට අනිත් එක තමයි අයියේ ඉංග්‍රීසි බෙහෙත් කරන්න ඕනේ සිංහල බෙහෙත් කරන්න හොඳයි. ඕනේ. සිංහල බෙහෙත් හොඳයි තමයි. ඔව් සිංහල බෙහෙත් හොඳයි. දැන් අපේ පැත්තේ අර සිංහල බෙහෙත් ඕන කරන්න 3-4 දෙනෙක් ඉන්නවා. 3 පොලක් 4 පොලක් වගේ තියෙනවා. ඒ තැන් වලට ගිහිල්ලා සාමාන්‍ය ඕනම් මාසයක් දෙකක් වගේ කරාම සමහර විට මේ අඩු වෙන්න ඉඩ තියෙනවා. නහර තෙරපීමක් මොකක් හරි එහෙම දෙයක් තියෙන්නේ අයියේ වෙන මොකුත් අමාරුවක් නෙමෙයි තියෙන්නේ.